මම මේක හොඳට අත ගා ගන්නවා. හොදි තෙල් වේරන මුලින්ම තෙල් එක දාගමු මේ. අපි දාගමු චිකන් එක. ඊයේ යාළුවෝ ටික එකතු වෙලා අපි සුපිරි මස් එකක් ගෑවා. ඒ හින්දා මචං මම හිතුවා මස් හදන එකක් පොඩි වීඩියෝ එකක් ගන්න. මොකද අපිට ඊයේ වීඩියෝ කරන්න බැරි වුණා. මෙතන තියෙනවා රුපියල් 500ක මේ මස් එක. මේක අපි අර කටු මස් කිලිල්ලුවේ. හැම තියෙනවා. අර හැබැයි මේවා බ්‍රෙස්ට් කෑලි එහෙම නෙමෙයි. මේ කටුත් එක තමයි තියෙන්නේ. අද වීඩියෝ කරන්නත් මචං දැනට මම විතරයි ඉන්නේ යාළුවා කැම්පස් එකේ. ඒ හින්දා මේ මට තමයි මේක තනියම හොදගෙන කරගන්න වෙන්නේ. මම මේ ටික හලන්නේ කොහෙටද වතුර? වතුර ටික අතන හලන්න බෑ මචං. මම මෙහෙට අරගෙන ඇවිල්ලා හලන්නම්. මොකද මේ නැත්තම් ගඳ ගහනවා. වතුර ටික පෙරා ගමු. තව දෙපාරක් විතර හොදගත්තාම තමයි මේ වැඩේ හරියන්නේ. නැත්තම් මේකේ හොඳට හේදෙන්න එපේ කොහොමද? ඇලෙයි නෑ හැලුන්නේ. ඊට පස්සේ මචං මෙතන අනිත් ලුණු 3-5 බඩු අනම්මනම් ටික තියෙනවා. මුලින්ම මේක හොඳට අපි අත ගා ගන්න ඕනේ. ලුණු එහෙම හොඳට දාලා. ලුණු හොඳට දාගමු. හොඳට දාගන්න ඕනේ. මම හිතන්නේ ලුණු ඇති. ලුණු වැඩි වුණාද මන් තව. ප්‍රොමෝෂන් එහෙම නෙමෙයි. මට ප්‍රොමෝට් කරන්නේ නැහැ නේ. කොහොමද ස්පොන්සර් කරන්නේ නැහැ. ඊට පස්සේ මස් කරි 3-5 එක දාගන්නවා මේකට හොඳට. ඊට පස්සේ මචං මේ තියෙන යාළුවගේ ගෙදර හදපු ඔරිජිනල් මේ කහ කුඩු පුඩකුත් දාගමු. අන්තිමේට මචං මේකට දාගන්න ඕනේ හොඳට ගම්මිරිස් කුඩු ටික. ඉතින් ගම්මිරිස් ඇති. ඊට මේක මචං හොඳට අනා ගන්න ඕනේ. අත ගාලා තියා ගන්නවා කියලා කියන්නේ. අන්න ඒක තමයි දැන් මම මේ කරන්න යන්නේ. මේක හොඳට අත ගාලා තියා ගන්න ඕනේ. හරි 3-5 එහෙම හොඳට මේකට පොඟන්න. එතකොට තමයි මචං මේක හොඳට අර මේකට මස් එකට 3-5 එහෙම හොඳට අහලා රසට එන්නේ. මම මේක හොඳට අත ගා ගන්නවා. ඊට පස්සේ මචං තියෙන පුරුදු විදියට මේකේ තියෙන සුදු ලුණු ටික තලා ගන්න. අතින් කපන්න බෑ මේක නම් තලන එකනේ කරන්නේ. ඒ හින්දා අවුලක් වෙන්නේ නැහැ. පොඩ්ඩක් මේක මෙන්න මෙහෙම ගහපුවාම ගාන්ට එනම් පොතම් පොතුත් එක දාන්න කියලා ඔයාලා දන්නවනේ. සුදු ලුණු ටික ගෙනල්ලා තියාගත්තා මචං. ඊට පස්සේ තියෙන අපේ මේ ලුණු ගෙඩිය මම ලුණු ගෙඩිය කපන එක ගන්න වෙන්නේ නැහැ. ඒක අපි කපලා මෙතනින්ම තියන්න. දන්නවනේ මම සාමාන්‍යයෙන් තෙල් වැඩිපුර දානවා මචං. ඒතොර තමයි රැහටම එන්නේ මේක. ඇතිලියන රත් වෙලා තියෙන සෑහෙන්න. සාමාන්‍ය තෙල් ටිකක් හොඳට දා ගන්නවා. මම මෙතන තෙල් කාලක් ගෙනත් තියෙන මම ඒකෙන් භාගයක් විතර දැන් මේතොර අරික් කාලත් දන්නේ. ඉතලා තියෙන්නේ තෙල් එක හොඳටම කර වෙලා තියෙන්නේ. දැන් සෑහෙන වෙලා ලිපේ මොකද මට ලිප අවුල්ලා ගන්න බැරුව මම මාමගෙන් සපෝට් එක ගත්තේ. ඊට පස්සේ මචං මෙතන තියෙනවා එනසාලුයි මොනවද? කරාමු නැටි, සුදු ලුණු රම්පේ කරපිංචා ටික තියෙනවා. මට මිරිස් එකක් නම් ගන්න අමුතු ගුණා මිරිස් කෑලි ටිකක් අවුලන්නේ නැහැ. තිබ්බොත් දාමු නැත්තම් එහෙමයි. කොච්චි ටිකක් දාලා හදාගමු මිරිස් එක. මාමාගේ බඩු තියෙන හින්දා හොඳයි බං. මේ සුපිරි වැස්සකුත් එන්න යන්නේ මේ උඩ මේ යනවා මේ පැත්තේ ගස් ටික ඇඹරීගෙන. අපි ඉක්මනට හදාගමු මේක තෙමෙන්න කලින්. මචං ඔප්පා මොකද්ද මේ පුපුරන්නේ? මුලින්ම මචං සුදු ලුණු ටික දාගන්න. මේ තේරෙනවද? හොඳට බැදෙනවා. ඊට පස්සේ මම ලුණු ටිකත් එහෙම දාගන්නම්. මොකද නැත්තම් වැඩේ පරක්කු වෙනවා. මිරිස් ටිකක් දාමු මේ. ඊට පස්සේ මචං මේකට අනම්මනම් 3-5 ටික දාන්න තියෙන්නේ. තෙල් එක හොඳට කර වෙලා හින්දා ඉක්මනට දාගන්නයි. මොකද මේකේ දැනටමත් කර වෙලා තියෙන්නේ. මේ තියෙන මිරිස් කුඩු. මේකට මිරිස් දාගත්තා. ඊට පස්සේ මචං මෙතන තියෙනවා 3-5 කුඩු එක. 3-5 කුඩු එකක් දාගමු. හොඳට දැන් අරකටත් චිකන් එකටත් 3-5 දාලා තියෙන්නේ. ඊට පස්සේ දානවා මචං මස් කරි 3-5 මිශ්‍රණය. මේ තියෙන. ඒක ඇති. මේක තව චුට්ටක් දාමු. ඊට පස්සේ මේක මචං හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට රම්පේ කරපිංචා ටිකක් තියෙනවා. ඒ ටිකත් අපි දාගමු. කට්ටිය කියලා දීවා ප්ලාස්ටික් එකට දාන්න එපා කියලා මේවා මචං ඇත්ත මම ඒක පිළිගන්නවා. බඩු නැති හින්දා තමයි මචං ඒකේ මේවා කරේ. මොකද තියෙන විදියට බෝඩි වන්න එපා. ඒ උනාට ඇත්ත ඇඟට හොඳ නැහැ. මම පෙන්නන්නම් අද සුපිරි චිකන් කරියක් ගහලා. හොඳට කර වෙලා තියෙන්නේ. දැන් මේකට අපේ හදාගත්ත මස් කරි එක දාන්න තියෙනවා. අත පිච්චුණා බා. මේක දැන් වතුර හොඳට උනනවා. මෙතකන් අපි පොඩ්ඩක් ටෙම්පරාදුවක් දාගෙන මේකට වතුර ටිකක් දාගෙන ආපහු මේකට දාගමු. මොකද මේකේ හොඳට 3-5 මිශ්‍රණය තියෙන හින්දා ඒ වතුර එකක් දැම්මොත් හොඳයි. එන්ට වහලා තියමු. මම මේක වතුර එකක් පුරවගෙන එන්න. මේ දැනටමත් වැස්ස පොඩ්ඩක් ගෙන පොඩි පිනි පොදක් කියන්නේ හුලක හමනවා සුපිරියටම හැබැයි චිකන් එක අර වතුර එකෙන් තාම හොඳට තැම්බෙනවා. මම ඒක මොකුත් කරේ නෑ. තෙලුත් හොඳට දාලා තියෙන්නේ. ඇත්ත ගියා මේ මෙතන තියෙන මේ සුදු පාට බල්බ් එළියට මගේ කලින් වීඩියෝස් වල තිබ්බ ගුරු පාට එළිය මෙතන නිකන් අමුතු වයිබ් එකක් තිබ්බනේ. වතුර චුට්ටක් දාගමු. බොහොම එක්ස්පර්ට් කෙනෙක්. මේ පැත්ත නෙවෙයි අල්ලන්නේ. මේ පැත්ත. කමන්නේ තෙල් බේරනවා ඒකට. මම මෙච්චර එක්ස්පර්ට් කෙනෙක් උනේ මගේ උපන්නේ නෑ මගේ උපන්නේ කියාවේ. මොකද මට මගේ අත්ගුණේ තියෙනවා මචං. මේ බොරුවට ඔළුව දාලා යන්න එනවා මං කිසිම උදව්වක් කරන්නේ නැහැ. මේ උඹට හෙන ගන්නවා. ගින්දර අඩු ගින්දරේ මේක තියලා තියන්න ඕනේ. අද නම් කනවා කෑමක් වැස්සේ සීතල මේ වලා මෙන්න මේ වහිනවා. මේකේ හොඳට උඩට තෙල් පෑදෙනවා පේනවද චිකන් එකේ. මේ මචං ලොකුවටම වැස්ස පටන් අරගෙන තියෙන්නේ වහිනවා දැන් දාගෙන. වෙලාවට මං උයලා ඉවර කරගත්තා. අඩ වැස්සක් හැමතැනම. සීතලයි මම මේ වෙලාවේ මේ එළියට එලා තේ එකක් ගහලා ආතල්ලේ ගින්න දිනවා මාරු. ඒ ඇස්සේ වීඩියෝ කරන්නත් අමාරුයි මචං. අවුලක් නැහැ පුළුවන් විදිහට බලමු. මේ මස් එක නම් හොඳට හැදෙනවා. පේනවද අර මේ මුල්ලෙන් තෙල් හොඳට බහිනවා. ටොප් බඩු මචං රසයි. ටෙස්ට් එකටත් මම මචං මේ හැම කෑල්ලක් තියෙන චිකන් කෑල්ලක් තියෙනවා. මේක මේකෙන් දාගෙන පොඩි කෑල්ලක් අරගෙන අම්මා රස්නේ. අපි ගිහිල්ලා කමු මේක. මාමා බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉන්න පුල් සපෝට් එකක් දෙනවා. මේ දාගන්නේ මාමට. බුද්ධි තියෙන මචං බය වෙන්න දෙයක් නැහැ. තෙල්ලේ හොඳට මේ වෙන්න දාලා තියෙන්නේ. තියෙන මාමට
මචං මේ ඔක්කොම ලෑස්ති දැන් මේ මෙතන බත් එකත් එක්කම තියෙනවා ඒක හලාගෙන වෙන්නවා මචං රම්පේ දාලා එහෙම හොඳට හදලා තියෙන්නේ මේ තව බත් එකක් තියෙනවා මේක සුවඳයි මේ තියෙන මචං පොඩි පොඩ් එකක් අරන් තින්නේ අපි මේකෙන් තමයි හදාගන්නේ මේ රම්පේ එක නම් මාර සුවඳයි මේ තියෙන මචං හොදියක මේ හොදි තෙල් වේරන මුලින්ම තෙල් එක දාගමු මේ හැන්දයින් කරා දැන් මචං අපි දාගමු චිකන් එක නෑ දාමුනේ බත් ඔච්චරයිනේ තියෙන්නේ දැන් මචං මේකට බත් ටිකක් දාලා කොච්චි එහෙම තියෙනවා හොඳට දැන් මචං මේ තියෙන බත් එක සුපිරි ඉස්සර අවිව එක ලස්සනයි මුලින්ම මම මේ හොයන්නේ බං හැම කෑල්ලක් මේ තියෙන ටොප් බඩු මචං පිච්චෙනවා මුලින්ම මේක හොඳට අනාගෙන පළවෙනි කට කන්න යන්නේ නඩු බං හැබැයි ඊයක තරම් රසට නම් ඇවිල්ලා නෑ සේම් හැබැයි ඒකේ මං කාලා බං නා ටොප් බං අවුල නෑ මම ගැලවුණා මේ තියෙන හැම කෑල්ල අන්න තියෙන අපේ තව යාළුවෙක් ඉන්නවා බං ඌ එන්න බෑ කිව්වා. තව ටිකකින් එයි සමහර විට. ධෝනි එක කෝල් එක කරන්න දෙයක් නැහැ. උට තියබ්බා ටික. මම කැලේ තමයි මන්න වැඩිපුර මාස. මෙහෙම උයාගෙන එකක්දී ඇත්තටම ආතල්. මේක ඕල් ද ව්ලොග්ස්. මම ඕල් ද වනසිංහ. good bye. subscribe කරගෙන යන්න.